අද අපි කතා කරන්න යන්නේ කොහොමද ජපන් ජාතිකයන් එයාලගේ අලුත් අවුරුද්ද පිළිගන්නේ කියලා. මේ සඳහා මම කරුණු සපයා ගත්තේ උසස් පෙළ ජපන් භාෂා සිසුන් සඳහා තියෙන ජපන් සංස්කෘතිය පෙළ පොතෙන්. ඉතින් අපි කතා කරමු කොහොමද ජපන් ජාතිකයෝ එයාලගේ අලුත් අවුරුද්ද පිළිගන්නේ කියලා. සිංහල ජාතිකයෝ වගේ නෙමෙයි ජපන් ජාතිකයෝ තමන්ගේ අලුත් අවුරුද්ද පිළිගන්නේ ජනවාරි මාසේ පළමු වෙනිදා. එතකොට එයාලා මේකට දෙසැම්බර් මාසේ අග විතර ඉඳන් ගොඩාක් මහන්සි වෙනවා. අපි ගත්තාම දෙසැම්බර් මාසේ අග වෙද්දී එයාලගේ නිවාස, ගොඩනැගිලි, කාර්යාලය අනාදිය මහා පරිමාණයේ ශුද්ධ පවිත්‍ර කරනවා. මේකට අපි කියනවා ඕසෝජි කියලා ජපන් භාෂාවෙන්. ඒ වගේම එයාලා මේ දෙසැම්බර් 31 වෙනිදා යහපත ප්‍රාර්ථනා කරමින් තමන්ගේ පවුලේ අයත් එක්ක එකතු වෙලා තොෂිකොෂි සොබා කියලා විශේෂිත ආහාර වර්ගයක් එකට කනවා. මේක නූඩල්ස් වර්ගයක්. සොබා වර්ගයේ නූඩල්ස් වර්ගයක්. ඉතින් එයාලා හැමෝම මේක එකට එකතු වෙලා යහපත ඊට පස්සේ සතුට ප්‍රාර්ථනා කරමින් ආහාරයට ගන්නවා. ඔයාලා හැමෝම දන්න දෙයක් තමයි ජපානයේ කියන්නේ සාමාන්‍යයෙන් ගොඩාක් ආචාර විධි, ආචාර කරන වචන තියෙන රටක්. ඉතින් අලුත් අවුරුද්දට පෙර සහ අලුත් අවුරුද්දෙන් පසු අලුත් අවුරුද්දට සිදු කරන ආචාර ක්‍රම දෙකක් තියෙනවා. දැන් අලුත් අවුරුද්දට පෙර, ඒ කියන්නේ දෙසැම්බර් 31 30 වගේ දවස්වල සාමාන්‍යයෙන් ජපන් ජාතිකයෝ ඊළඟට එන්න තියෙන අලුත් අවුරුද්ද ගැන සුබ පණිවිඩ ලබා දෙන්නේ නැත්නම් සුබ ප්‍රාර්ථනා කරන්නේ යොයි ඔතොෂි ඕ ඔමුකයි කුදාසයි කියලා. යොයි ඔතොෂි ඕ ඔමුකයි කුදාසයි කියලා. ඒ කියන්නේ හොඳ අවුරුද්දක් හමු වෙන්න වගේ ඒ වගේ අර්ථයක් තියෙන දෙයක්. ඉතින් දැන් ජනවාරි 1 වෙනිදා පටන් ගත්තාම එයාලා ප්‍රාර්ථනා කරන්නේ අකෙමස්ටේ ඔමෙදෙතෝ ගොසයිමස්. එහෙමත් නැතිනම් shinnen ඔමෙදෙතෝ ගොසයිමස් කියලා. ඒ කියන්නේ සුබ අලුත් අවුරුද්දක් වේවා. අන්න ඒ වගේ අදහසක් තමයි එතන තියෙන්නේ. ඉතින් බොහෝ වෙලාවට ජපානයේ විශාල නගරවල ජනවාරි 1 වෙනිදා ආරම්භ වෙනවත් එක්කම, ඒ කියන්නේ සාමාන්‍ය රෑ 12ට හරියටම රෑ 12ට ලස්සන මල්වැලි සංදර්ශන එහෙම තියලා යාළගේ අලුත් අවුරුද්ද පිළිගන්නවා. එතකොට මේවා දකින්න බැරි නගරවල අය, ගම්වල අය රූපවාහිනිය ඔස්සේ මේක සජීවීව නරඹනවා. ජපන් ජාතිකයෝ මේ අලුත් අවුරුද්ද පටන් ගත්තට පස්සේ සිදු කරන පළවෙනිම දේ තමයි හත්සුමෝදේ කියලා කියන්නේ. හත්සුමෝදේ කියන්නේ එයාලා මේ අලුත් අවුරුද්දට යහපතක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න පන්සල් වලට, එහෙම නැත්නම් අපි ජින්ජා කියලා කියනවා. ඒ කියන්නේ ඒක දේවාල වගේ, අපිට ආශ්‍රම වගේ අපිට පුළුවන් සිංහලෙන් පරිවර්තනය කරන්න. ඒ වගේ තැනකට ගිහිල්ලා යහපත සෞභාග්‍ය ප්‍රාර්ථනා කරනවා. ඒකට අපි කියන්නේ හත්සුමෝදේ කියලා. හත්සු කියන්නේ පළමු වගේ අදහසක්. ඊට පස්සේ එයාලා මේ ගෙදර ඇවිල්ලා ඉතින් අනිත් සැමරුම් අරෝමෙම කරනවා. එතකොට මේ අලුත් අවුරුද්දේ දවසේදී යාලා කන විශේෂ ආහාරයක් තියෙනවා. මේක අලුත් අවුරුදු දවසේ විතරක් නෙවෙයි, විශේෂිත දවස්වලදී යාලා කන ආහාරය. මේකට කියන්නේ ඔසෙචි රෝරි කියලා. ඔසෙචි රෝරි කියන්නේ මේක මේ පෙට්ටියක දාලා තියෙන ආහාර වර්ගයක්. එක කෑම જાතියක් නෙමෙයි, මේකේ කෑම જાති ගණනාවක් තියෙනවා. මාත් මේක දැකලවත් කාලවත් නැහැ. නමුත් උසස් පෙළදී අපි මේක ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඒක යාලා ආහාරයට ගන්නේ වාසනාව, සතුට සහ නිරෝගීකම කියන දේවල් තුන ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් පවුලේ එක්ක හැමෝම මේක හරි සතුටින් ආහාරයට ගන්නවා. ඒ වගේම ජපානයේ අලුත් අවුරුද්දට යාලා මේ සුබ පැතුම් පණිවිඩපත් යවනවා. දැන් නම් ඒක තාක්ෂණයත් එක්කම වෙලා දැන් සාමාන්‍යයෙන් කෙටි පණිවිඩයක් හරි නැත්නම් සෝෂල් මීඩියා වල පෝස්ට් කරන ඒ වගේ දෙයක් හරි තමයි ජපාන් ජාතිකයෝ කරන්නේ. එතකොට එයාලා මේ අලුත් අවුරුදු සුබ පැතුම් පත අරගෙන ඒක ලියද්දී ඒකේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි ජපානයේ මේ අවුරුද්දක් සෑම අවුරුද්දකටම අධිපති සත්වයෙක් ඉන්නවා. අපි එහෙම සත්තු 12 දෙනෙක් ඉන්නවා. 12 දෙනා මාරුවෙන් මාරුවට තමයි යන්නේ. එතකොට අපි සත්තු 12 දෙනාට කියනවා ජූනිෂි කියලා ජපන් භාෂාවෙන්. මේක හැදිච්ච විදිය ගැනත් හරි ලස්සන කතාවක් තියෙනවා. ඒක ගැන අපි පස්සේ දවසක් කතා කරමු. එතකොට මේ එයාලා ඒ අලුත් අවුරුද්දට අදාළ සත්වයාගේ රූපය යොදාගෙන තමයි අලුත් අවුරුදු සුබ පැතුම් කාඩ්පත් නැත්නම් ඒ දාන පෝස්ට් එහෙම නිර්මාණය කරන්නේ. දැන් 2026 අවුරුද්දට එයාලා මේ ඒ කියන්නේ යාලා තෝරගෙන තියෙන අශ්වයා කියන සතා. ඒ කියන්නේ අවුරුදු 12කට පස්සේ 2026 අවුරුද්දට වෙත් තියෙන අශ්වයා කියන සතා. ඉතින් අශ්වයා ඉන්න සුබ පැතුම්පත් තමයි යාලා යොදාගන්නේ අලුත් අවුරුද්දට සුබ පැතුම්පත් යවද්දී. ඉතින් මෙහෙම තමයි ජපන් ජාතිකයෝ යාලගේ අලුත් අවුරුද්ද සමරන්නේ.
ඉතින් ඒ පිළිබඳ ඔයාලත් එක්ක තොරතුරු බෙදා ගන්න ලැබීම මටත් සතුටක්. ඉතින් නැවතත් මේ වගේම වැඩසටහනකින් ඔබ හමු වෙන බලාපොරොත්තු වෙමින් මම මනුල නදීෂ on book talk තුලින්. අද අපි කතා කරන්න යන්නේ කොහොමද ජපන් ජාතිකයන් එයාලගේ අලුත් අවුරුද්ද පිළිගන්නේ කියලා.